ඔයාලා දැක්කද? ඊයේ පෙරේද වෛරල් වෙනවා සුනිල් හඳුන්නෙත්ති අපේ බික්කුච්චන් මහත්තයාගේ ලස්සන කවියක්. අපි කවිය අහලිමුකෝ පොඩ්ඩක්. මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා යන එන ඔරුපාරු නවතාගෙන සිටියා මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. මේක මොකද්ද? අපි පුංචි කාලේ ඉඳලා දන්න පාරු කවියක්. මේ කවියෙන් කියන පණිවිඩ කිහිපයක් තියෙනවා. මේ පණිවිඩ කිහිපය අපි මේ අද පටන් ගන්න කටයුත්තේ මූලික දේවල්. එකක් මාතර ගඟේ කිඹුල්ලු ඉන්නවා කියන එක කවුරුත් දන්නවා. ඒ කියන්නේ මේ අපි ළඟ තියෙන නිල්බලා ගඟේ. ඒතර මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා යන එන ඔරුපාරු නවතාගෙන සිටියා. මේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ ගඟේ එහෙනම් අනිවාර්යයෙන්ම මීට කලින් ඔරුපාරු ගිහිල්ලා තියෙනවා. නේ? ඔරුපාරු ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේක පාරු කවියක්. ඒ කියන්නේ පාරු කර්මාන්තය කරගෙන මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. වැලි කොට දාන්න වෙන්න පුළුවන්, මගී ප්‍රවාහණයට වෙන්න පුළුවන්, භාණ්ඩ ප්‍රවාහණයට වෙන්න පුළුවන්, පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මාතර කිඹුලිගේ පැටියා මිනිත් කනවා, කුණුත් කනවා, මැටිත් කනවා, ඔක්කොම කනවා. ඇයි ඒ මානව සම්බන්ධතාවය බිඳ වැටිලා දැන්. මිනිස්සුයි කිඹුල්ලු අතර තියෙන තරහක්. හැබැයි මේ කවිය කියන විදිහට කිඹුල්ලු ඉස්සරහට ඉඳලා තියෙනවා. හැබැයි කිඹුල්ලුයි මිනිස්සුයි අතර සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ මිනී නොකන සම්බන්ධයක්. මේවා දකින්නට මාතර ඡන්ද දෙන්න මිනිස්සුන්ට මොනවද හිතනවද දන්නේ නැහනේ. අයියෝ. ඒ කියන්නේ නානකේ හැමදාම නාලා ඉස්සරත් නාලා හැමදාම නාලා මේ මාතර පළවෙනිය වුණේ කොහොමද දන්නේ ඇත්තටමනේ. මේක මේ මානව සම්බන්ධතා කිඹුල්ලුත් එක්ක තියෙනවලු. කතා කරලා මොකක් හරි සංවේදනයක් තිබ්බත් දන්නේ නැහනේ. ඒ කාලේ මිනි නොකන මානව සම්බන්ධතා තියෙන්නේ නැත්තේ. සමහර කිඹුල් භාෂාව දැනගෙන ඉතියක් දන්නේ නැහනේ. ලෝකෙවත් ඔයාලා අහලා තියෙනවද මේක? අයියෝ මේ රස කතාව. මේ කාටද මේ කියන්නේ? මේ කියන්නේ මෙයා රතුතරුව කණ්ඩායමට. එතකොට රතුතරුව කණ්ඩායම කියන්නේ කවුද? අර ගමේ ඉන්න කුහකම මහ ජරාම අර කේලන් ටික කිය පෙස්සංග ගහ යන අර 103 JVP කාර්යෝ ඉන්නේ. අන්න උන්නේ ඔය රතුතරුවට ඉන්නේ. ඔය රතුතරුව ඉන්නේ උන්ගේ මොලේ හැටියට තමයි කියන්න ඕනේ. හරිද? එතකොට උන්ගේ මොලේ හැටියට තමයි කියන්නේ. එතකොට දැන් මේ රතුතරුවේ උන්ගේ ඕක දැන් මේක අහන් ගිහලා අම්මට සිරි අපේ නායකතුමා කිව්වා ඒ දවස්වල මානව සම්බන්ධතා තිබ්බා කිඹුලත් එක්ක මේ අලුත් මේ ප්‍රජාතන්ත්‍රවාදී මේ තියෙන නම් මේ ධනවාදී සංකල්පයත් එක්ක මේ කිඹුල්ලු දැන් මානව සම්බන්ධතා ගිලිහිලා ඒක නිසා තමයි මිනී කන්නේ. ඔහොම ගිහින් ඔහොම ඕක කියන්නේ. මාක්ස් ලෙනිනුත් එහෙම කියන් ඉඳියා සෝවියට් සමූහ ආණ්ඩුවේ කිඹුල්ලුයි මිනිස්සුයි හරි එකතුව ඉන්නේ. අය අතිනුත් දාලා කියනවා. එතකොට ඒ වගේ වහල්ලු ටිකක් නේ මේක ඉන්නේ. ඔය රතුතරුවේ ඉන්නේ. එතකොට උන්ගේ මොලේ හැටියට තමයි කියන්න ඕනේ. අය ඒ උන්ගේ මොලේ හැටියට ඔය කිව්වට ඉතින් අනිත් මිනිස්සුන්ට මේවා ජෝක්. එතකොට හැබැයි මේ මිනිස්සුන්ට රැවටිලා ඡන්දේ දුන්නනේ. එක්කම නැහැ. ආයි ඔය වගේ මෝඩඩ කරන්න එපා. මේ වගේ අයට ඔය වගේ රතුතරුවේ ඉන්න උන්ගේ වහල්ලුන්ට උපදෙස් දීදී ඉදපුවාවේ රට කරන්න ගිහිල්ලා රටට කෙලවිලා තියෙන හැටි පේනවනේ. ඒක නිසා ආයි රටට කෙලවන්න එපා. ඒ ඇති.